ජීවිතේ වැඩියෙන්ම සතුට හිතෙන වෙලාව මොකක්ද කියලා කවුරු හරි අහුවොත් මම කියන්නේ මම්මගේ පුංචි ගෙදරට පය තියෙන මොහොත කියලා. මම එනකල් මග බලන් ඉන්නේ අපේ සුදු මහත්තයා විතරක් නෙවෙයි. වලිග පටලවගෙන ඉස්සරහට දුවගෙන එන අපේ බලපටව තුන්දෙනත් ඒ වගේමයි. අද සුදු මහත්තයා මට විශේෂ කෑමක් ලෑස්ති කරලා. මම ටිකක් සැරට කන්න ආසයි කියලා දන්න නිසාම අද මාළු මිරිස් එක්ක කරවල තෙල් දාලා. ඒ සුවඳ මුළු ගේ පුරාම පැතිරිලා. ඉතින් සුදු මහත්තයා හරිම ආසාවෙන් මේ විස්තර කරන්නේ ආත්තම්මත් හවුල් කරගෙන එයා ඒ කෑම එක හදපු විදිහ. ඇත්තටම වෙනදට වඩා අමුතු මොකද්දෝ රාක් අද ඒ කෑමේ තියෙනවා. ගහකොළ දිහා බැලුවම ඉටෝරය ඉවර වෙන පාටක් නම් පේන්නේ නැහැ. මේ පාර හැම ගහකම වගේ පළදාව බොහෝම බාලයි. කාලෙකින් තලප කන්න බැරි වුණු නිසා අද හිතුණා හොඳ ආනමකුයි කුරාන් තලපෙකුයි හදන්න. මේ තියෙන්නේ කැට තුඹ කොළ. මේවා ඖෂධීය ගුණයෙන් වගේම ප්‍රණීත රසයෙන්ුත් ඉහළයි. මේ කොළ ටික කඩලා අරගෙන ගොරක දාලා හොඳට තඹ ගන්නවා. ඊට පස්සේ කලේ අඹරලා හොඳ පේස්ට් එකක් හදා ගන්නවා. ඒකටම පරිප්පු ටිකක් දාලා උයාගත්තම දැනෙන රස හරිම අපූරුයි. ඇඹුල් මිශ්‍ර කිරි රසක් තමයි එන්නේ. කුරහන් තලප දරලිපේ හැදුවම තමයි රසම. ඉතින් මේ වගේ චීනත් චට්ටි හැලියකට වතුර ටිකක් දාලා නටනකම් රත් කරනවා. ඒ වතුර නටාගෙන එනකොට ඒන් ටිකක් අයින් කරලා තියාගන්නවා. කුරහන් පිට ටික දාලා හොඳට අනන්න ඕනේ. මේ වගේ ලී ඉන්නකින් තමයි මේක හදන්නේ. පදමට වතුර මදි වුණොත් අර අයින් කරලා තියාගත්තු උණු වතුරෙන් තමයි දාන්න ඕනේ. ඉතින් මේ වගේ තලපේ මැදින් දුම් දාලා තලපේ කළු පාට වෙලා එනකොට තමයි තලපේ පදම හරියටම තියෙන්නේ. ඉතින් Taman කැමති ඕනම ආනමක් එක්ක මේ තලපේ ගිලින්නයි තියෙන්නේ. හැබැයි මම නම් කනවා. අපේ ආතා බොන්න හරියම කැමති බීමක් තමයි කොල්ලෝ සහ සුදුලෝණු එකට දාලා තම්බල හදාගන්න මේ පානය. ශරීරයට හරිම ගුණදායකයි වගේම අපූර්ව ඖෂධීය කෑමක්. ඉතින් කෑමෙන් පස්සේ බොන්න හොඳම දේ තමයි ඒ.